නෙළුම් කුළුනේ. සිනමන් ලයිෆ් හැබැයි මේකට වෙල්කම් ඩ්‍රින්ක් නෑ. ඔන්නයි තියෙන්නේ. සිනමන් ලයිෆ් එකේ ඉඳලා පප්මයි පප්පි. Welcome back after a long time. ඉතින් මේ City of Dreams Cinnamon Life මගේ birthday vlog එක අපි එහෙනම් බලමු Cinnamon Life එකේ අපේ experience එක කොහොමද කියලා. මෙතන ඔයාලට පේනවා වගේ arrival lobby එකක් තියෙනවා. ඉතින් මෙතනින් අපිට room එකට checking වෙන්න බෑ. මෙතන ඉන්න staff කෙනෙක් අපිව direct කරනවා 24th floor එකට. අපි Cinnamon Life එකට check in වෙන්න ඕන නම් අපි යන්න ඕනේ ඒ lobby එකට. ඔන්න අපි කිව්වා වගේම 24th floor එකේ Cinnamon Life lobby එකට ආවා. අපේ room එකට check in වෙන්න. හරි ඔන්න ඉතින් අපි check in වුණා. අපි මෙදා පාර නම් කලින් හොටෙල් එකට call කරලා local rate එකක් ඉල්ලගෙන over the phone තමයි booking එක දැම්මේ. ඉතින් අපිට එතන documentation වැඩේ ලේසි වුණා. මොකද අපි කලින් booking එක දාලා තිබුණේ හින්දා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට room key එක දුන්නා room එකට යන්න. හැබැයි මෙතනදි මං හිතන්නේ යාළුවෝ පොඩි වැරදීමක් වුණා. අපිට welcome drink එකක්වත් welcome snack එකක්වත් හම්බුනේ නැහැ. anyways අපි ගියා ඊළඟට room එකට check in වෙන්න. කොහෙද ඉන්නේ? කියන්න. නෙළුම් කුළුනේ. City of Dreams. City of Dreams. Cinnamon Life. Cinnamon Life හැබැයි මේකට ඔයාලා එන්න එපා වෙල්කම් ඩ්‍රින්ක් නෑ. ඕනේ. යන්නේ
පොඩ්ඩක් ඇවිදින්න. එයා ඉතින් පොඩක් අප්සෙට් එකේ ඉන්න වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුනේ නැහැ කියලා. ඒ වුණාට අපි ඉතින් දැන් පොඩ්ඩක් හොටෙල් එකේ ඇවිදින්න ආවා. මෙන්න තියෙනවා අපි ආව තව ඒරියා එකක්. මේක රූෆ්ටොප් ඒරියා එකක්. හැබැයි මෙතන බාර් ඇන්ඩ් රෙස්ටොරන්ට් තියෙනවා. අපි මෙතන ඉඳගත්තත් අපි per person 2000 වගේ රේට් එකක්ද කොහෙද මට මතක විදියට අපි පේ කරන්න ඕනේ. අපි මොකුත් කෑවේ බිව්වේ නැතත් අපි ඉඳගත්තත් මෙතන පේ කරන්න ඕනේ. ඒ නිසා ඉන්ටර්පෙත්තිම ඒගොල්ලෝ අපින් ඇහුවා ඔයගොල්ලෝ යන රෙස්ටොරන්ට් එකටද එහෙම නැත්නම් just for the view ද කියලා. අපි ඉතින් නිකන් බලන්නනේ ගියේ. මෙතන බීච් එක පේනවා එතනට ගියාම. ඒ නිසා අපි ඉඳගත්තේ නැහැ. අපි ෂූට් ෆොටෝස් ටිකක් ගහලා වීඩියෝස් අරගෙන ආවා. ඊළඟට ඉතින් ඔයත් ලොබි ඒරියා එකේම තමා තව තැනක් තිබ්බා අපිට ඉඳගෙන ඉන්න. හිපුඩෝ කැරකෙනවා. ඉතින් අපි දැන් එතෙන්ටලා පොඩ්ඩක් වෙලා ඉඳලා ආයෙත් කෝලම් කර කර ඉඳලා ආපහු ගියා. ඔන්න ඊළඟට අපි මේ කොහෙද යන්නේ? අපි ඉතින් ඇඳගෙන යනවා පූල් එකට. හොටෙල් එකට ඇවිල්ලා පූල් එකට ගියේ නැත්නම් වැඩක් නැහැනේ. ඉතින් මේකේ පූල්ස් තුනක් තියෙනවා. අපි මේ වෙලාවේ ගියේ ඉන්ෆිනිටි පූල් එකට. මේ තියෙන ඉන්ෆිනිටි පූල් එක එතන හරිම ලස්සනයි. බීච් සයිඩ් එක තමයි පෙවුනේ. ITC රත්නදීප එකක් view වෙනවා. අර කොළඹ ගෝල් ෆේස් හරිය ඔක්කොම view වුණා ලස්සනට. පූල් එකෙන් ගොඩ වෙලා අපි මේ කොහෙද යන්නේ? අපි ඉතින් ගියා ඩිනර් බුෆේ එකට. කෙව්සින් කියන රෙස්ටොරන්ට් එකේ තමයි ඩිනර් බුෆේස් තිබුණේ. පූල් එකේ අපි හිටිය 8 විතර වෙනකන් ඒගොල්ලෝ පූල් එක ක්ලෝස් කරනවා ඒ වෙලාවට. ඒ නිසා ඉතින් අපි එතනින් ගොඩ වුණා. මේ තියෙන්නේ රෙස්ටොරන්ට් එක. ඩිනර් බුෆේ රෙස්ටොරන්ට් එක.
ඔන්න ඉතින් මම ටක් ගාලා වීඩියෝ කරගත්තා ඔයගලන්ට බුෆේ එකේ තියෙන මොනවද කියලා පෙන්නන්න ඕනේ හින්දා ලොකුට මම වීඩියෝ කරන්න ඒ කියන්නේ ලැජ්ජත් හිතුණා එහෙම දිගට යන්න ඒ වලට බලන්නකෝ පුළුවන් විදිහට මම කරා. ඉතින් බුෆේ ඒරියා එක ගැන කිව්වොත් සෑහෙන ලොකු ඒරියා එකක් තිබ්බා. හැම වර්ගයකින්ම කැනඩා, ශ්‍රී ලංකන්, ඉන්දියන්, වෙස්ටර්න් හැම ටයිප් එකකින්ම තිබුණා. ඩෙසර්ට් කෝන් එක, පුවට තිබුණා සලාඩ් කෝන් එක හැම දෙයක්ම තිබුණා වෙනවට. Nah, sapat dia lagi nih kira kira. tahu semua. ඔන්න ඉතින් අපේ දවස් අපි සාර්ථක ලෙස අවසන් කරලා මගේ බර්ත්ඩේ මෝර්නින් එකට ආවා. ඉතින් උදේම නැගිටලා මොකද්ද දන්නවද කරේ බර්ත්ඩේ මෝර්නින් එකේ ෆොටෝ ෂූට් එකක් නැත්නම් වැඩක් නැහැනේ. ඉතින් මම මේ විදිහට ලෑස්ති වෙලා පොඩි වීඩියෝස් ෆොටෝස් ටිකක් අරගත්තා. අපිට තිබ්බා ඊළඟට බ්‍රෙක්ෆාස්ට් යන්න.
තියෙන්නේ එයාලගේ අනිත් පූල් එක. ඉතින් අපි මෙතනටත් ආවා බහිනවා කියලා හිතාගෙන වුණාට ඒ වෙලාවේ ආව සැර පැටි හින්දා අපි පූල් බැස්සේ නැහැ. අපි ඉතින් මෙතන චුට්ටක් වෙලා ඉඳලා ඊළඟට අපි චෙක් අවුට් වෙන්න තිබ්බා. අපි රූම් එකට ආයෙත් ගියා. ඉතින් කියන්න බැරි වුණානේ එදා බ්‍රේක්ෆාස්ට් වෙලාවේදී එදා අපිව චෙක් ඉන් කරන්න හිටපු රිසෙප්ෂනිස්ට්ම හිටපු නිසා අපෙන් ෆීඩ්බැක් ඇහුවා කොහොමද කියලා. අපි එතකොට කිව්වා මෙහෙම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුනේ නැහැ කියලා. ඊට පස්සේ අපේ රූම් එකට ආපහු ඒක එවලා තිබුණා අපි චෙක් අවුට් වෙන්න කලින්. ඉතින් ඊට පස්සේ අපි චෙක් අවුට් වෙලා නැවත අපි ආපහු ගෙදර යන්න පිටත් වුණා. City of Dreams. අලුත් එකක්. See you. දීපවාලි. දීප. ඔන්න ඉතින් සිනමන් ලයිෆ් එකේ ඉඳලා පප්මයි පප්පි යනවා BMI CH එකට. ඉතින් BMI CH එකේ මොකද වෙන්නේ කියලා බලා ගන්න ඕනේ නම් ලබන සතියේ බලන්න.